පුංචි ක්‍රියාකාරකමක් කියලා දෙන්න. මේක අමාරු නෑ. ඔය ළමයින්ට හැමෝටම පුළුවන් මේක කරන්න. මහ වෙලාවක් යන්නේ මේකට ඕනේ පොඩි වෙලාවයි. විනාඩි 5යි. මේක කරන්න ඕනේ පින්නත්නි කොහොමද? ඔබ ඕන්න දවසක උදේ දවල් හවස ගෙවලා රෑ කෑම කල් නිදාගෙන ඉඳන් පින්නත් නිදාගෙන ගියාට පස්සේ නිදියන්න ගිය වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? විනාඩි 5 අරගන්න ඕනේ. මේ විනාඩි 5 ඔන්න ගොඩවල් දෙකක් තියෙනවා. එකක් හොඳ ගොඩ, අනික නරක ගොඩ. ඔබ කල යුතු වන්නේ ඔබ විසින් අද දවසේ කරපු හැම හොඳක්ම එකට හොඳ සිහි කරන්න. මොකද නරක හිතනකොත් හොඳ අමතක වෙනවා. එකටම හොඳ සිහි කරන්න. කරපු හැම හොඳක්ම පිනාති මෙනෙහි කරලා දාන හොඳ ගොඩට. දැන් බණ ඇහුවනේ. ඒක හොඳක්. හොඳ පැත්තේ. ඇත්තක් වන ඒක හොඳක්. හොඳ පැත්තේ. ඔන්න හොඳ ටික පිරුණා. ඊට පස්සේ පින්වත්නි ඊළඟ අවස්ථාවේ පින්වත්නි කරපු හැම නරකක්ම මෙනෙහි කරන්න ඕනේ. ඔන්න ඊළඟ අවස්ථාවේ මොකද කරන්න ඕනේ? මදුරුවෙක් හරි මරුවනම්, පොඩි හරි බොරුවක් හරි කිව්වනම් හැම නරකක්ම පින්නත් නරක ගොඩට දාන්න ඕනේ. දැන් ගොඩවල් දෙකයි. එකක් හොඳ ගොඩ, අනික නරක ගොඩ. ඔබ විසින් ඔහොම දවසක් දෙකක් තුනක් හතරක් යනකොට මේක ප්‍රතිලාප ගොඩයි. එකක් ගම් පින්වත් සමහර මිනිස්සු ඉන්නවා උදේ මහ මිනිමරුමක් කරත් රැයට කෑම කන්න නිදාගත්තට පස්සේ පින්වත් පහවදා අමතකයි. එමය නැද්ද? ඉන්නවා. එහෙම අයට කරපු පව් ටික මේ වැඩෙන් මතක් වෙනවා. සමහර පිනුත් එහෙමනේ මහා කටන පින්කමක් කරලා ගෙදර යනවා. ආයේ ජීවිතේට මෙනෙහි කරන්නේ. හැබැයි මේකෙන් කරපු පිනුත් පින්නත් මෙනෙහි වෙනවා. එහෙමනම් කාලයක් යනකොට පින්නත් මේකෙන් ඔබට ඔබවම තේරුම් යනවා. ඇයි? ඔබ කරන ඔබට හොඳත් තේරෙනවා, පේනවා, නරකත් පේනවා. අවසානයේ පින්නත් ඔබට මේක වැඩුවොතින් හොඳටම පුරුදු කරනකොට පින්නත් මගඵල දක්වාම මේ ක්‍රියාකලාපය මේ ක්‍රියාකාරකම් පිළිබඳ කරන්න පුළුවන්. අනික මේක ප්‍රැක්ටිකලිනේ. හරිම ප්‍රායෝගිකයි. තේරෙනවා හැමෝටම. අද පටන් ගන්න මම පොඩි කියලා පින්නත් මේක මග හරින්න නැතුව ගෙදර ගිහිල්ලා අද ආරම්භ කරන්න. මේක හරි වටිනවා හැමෝටම.